හැමෝම සාදරයෙන් පිළිගන්නවා මధుර ඩිජිටල් ගයිඩ් YouTube නාලිකාවට. අද අපි කතා කරන්න යන්නේ මේ දවස්වල හුඟක් අය කතා කරන WhatsApp username එක ගැන. කොහොමද අපි අපේ නම්බර් එකටත් WhatsApp username එකක් ගන්න කියලායි. එහෙනම් අපි කතා බහක් නැතුව වීඩියෝ එකට යමු. username එක කියන්නේ මේකෙදි අපේ දැන් අපි ඉස්සර නම් කෙනෙක්ට මැසේජ් එකක් දාන්න ඕන නම් අපේ නම්බරේ දෙන්න ඕනේ. මේකෙදි අපේ නම්බරේ නෙමෙයි අපේ කෙලින්ම username එක දුන්නාම එයාලට අපිව contact කරගන්න පුළුවන් username එක search කරලා අරන් හරියට Facebook, Instagram, Telegram වල වගේම username එක දාගන්න එකේ වාසියක් තමයි number එක hide වෙනවා. දැන් ඔයා group එකක එහෙම ඉද්දි ඔයාගේ personal number එක පෙන්වන්නේ ඔයාගේ username එක තමයි පෙන්වන්නේ කට්ටියට. ඒ හින්දා scam අඩු වෙනවා. දැන් ඔයාට OTP scam එහෙම අඩු වෙනවා ඔයාගේ number එක කාටවත් පෙන්වන්නේ නැති හින්දා මේක සාමාන්‍ය හැමෝටම වගේ තාම හම්බෙලා නැහැ. සමහර අයට හම්බෙලා තියෙනවා. අපි වීඩියෝ එකකින් බලමු කොහොමද username එකක් හදාගන්නේ කියලා. ඔයාගෙත් තාම වෙබ් එකේ username එක හම්බෙලා නැත්නම් WhatsApp එක අප්ඩේට් දීලා බලන්න. එතකොට ඔයාලට username කියලා icon එකක් පෙන්නනවා. ඔයාත් මේ විදිහට ඔයාගේ WhatsApp එක open කරගන්න. ඊට පස්සේ මෙතන more option එකට යන්න. ඊට පස්සේ මෙතන ඔයාලට පෙන්නනවා ඇති setting කියලා add ගියාම එකක්. setting වලට යන්න. ඊට පස්සේ මෙතන account කියන එකට යන්න. ඊට පස්සේ මෙතන ඔයාලට පල්ලෙහාට ගියාම පෙන්නනවා ඇති මෙහෙම username කියලා තියෙනවා. මේකට යන්න. ඊට පස්සේ මෙතන ඔයාලට පෙන්නනවා username coming soon reserve yours today කියලා. ඒ කියන්නේ username එක ළඟදිම එනවා. අදම ඔයාගේ එකත් reserve කරගන්න කියලා කියනවා. මේකෙදි ඔයාගේ ෆෝන් නම්බරේ දැනටම දන්නේ නැති අයගෙන් ප්‍රයිවසි එක ආරක්ෂා වෙනවා වගේ. ඊට පස්සේ මෙතනින් create username දෙන්න. ඊට පස්සේ මෙතනින් ඔයාලට පුළුවන් ඔයාගේ username එක ගහගන්න මෙතන මේ විදිහට. ඊට පස්සේ මේ විදිහට username එක ගහගෙන save දෙන්න. ඊට පස්සේ දැන් ඔයාගේ username එක කරන්න පුළුවන් වුණාම අපි ඔයාලට දන්වන්නම් කියලා මෙතන කියනවා. ඊට පස්සේ done දෙන්න. ඊට පස්සේ මෙතනින් පෙන්වන්න ඇති contact me by username කියලා. මෙතනින් අපිට ඕන ඔයාගේ privacy එක දාගන්න පුළුවන්. මේ විදිහට මම මෙතන everyoneම දීලා තියාගන්නවා. මෙහෙම තමයි අපිත් අපේ WhatsApp account එකේ username එක හදාගන්නේ. ඔය දැම්ම ඔයාගේ username එක හදාගන්න නැත්නම් ඔයාටත් ඔයා දාන්න හිතන් ඉන්න විදිහේ username එක දාන්න වෙන්නේ නැති වෙන කෙනෙක් දාගත්තොත් මෙහෙම තමයි ඔයාගේ ෆෝන් එකෙත් ඔයාගේ WhatsApp account එකට username එක හදාගන්නේ. මේකෙත් හරියට අපේ YouTube channel එක අපේ handle එක දාගන්නවා වගේ එකක්. දැම්ම username එක දාගන්න නැත්නම් ඔයාත් දාන්න හිතන් ඉන්න username එක ඔයාලට දාන්න බැරි වෙයි. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න.